අද කියන්න යන්නේ අපි හදිසියේ තීරණය කරලා කියපු සිරිපාද ගමන ගැන. අපේ ගමනේ තියෙන විශේෂත්වය තමයි ගොඩක් අය තෝරගන්න ට්‍රේන් කම්බිනේෂන් එකට වඩා වෙනස් ට්‍රේන් කම්බිනේෂන් එකක් තමයි මේ ගමනදී අපි පාවිච්චි කරේ. වැඩ ගොඩක හිර වෙලා ඉද්දි අපිට හම්බුණු වැකේෂන් එකක තමයි අපි මේ ගමන යන්න තීරණය කරේ. 2024 ජනවාරි 8 තමයි අපි මේ ගමන යොදාගත්තේ. අපි තෝරගත්තේ 9:45ට කොටුවෙන් එන බදුල්ල එක්ස්ප්‍රස් ට්‍රේන් එක. ටික දුරක් යද්දිම අපිට ඉඳගන්න හම්බුණා. උදේ 5:55 ට්‍රේන් එකයි 8:00 ට්‍රේන් එකටයි වඩා ඇත්තටම මේ ට්‍රේන් එකේ සෙනග හිටියේ ගොඩක් අඩුවෙන්. ඒ නිසා අපිට පහසුවෙන් යන්න පුළුවන් වුණා. මාර වගේ වෙද්දී අපිට හැටන් වලට යන්න පුළුවන් වුණා. හැටන් ස්ටේෂන් එක ළඟින්ම දවල් ආහාරයත් අරගෙන අපි නල්ලතනේ බස් එකකට ගොඩ වුණා. මාර වගේ වෙද්දී අපි නල්ලතන්නියට ආවා. වැසිබර කාලගුණයක් තිබ්බේ. ඒ නිසා අපි රේන් කෝට් අරගෙන බීම් බෝතල් මුරුක්කු වගේ දේවල් අරගෙන හවස 6 වගේ වෙද්දී සිරිපා කරුණා කරන්න පටන් ගත්තා. සීත කඟුල පහුවෙද්දීම අපිට වැස්ස පටන් ගත්තා. ඒ නිසාම එදා හරියට වීඩියෝස් ගන්න පුළුවන් වුණේ නැහැ. එදා ඇත්තටම සෙනග හිටියේම නැහැ. අපිට ගොඩක් අඩුවෙන් තමයි වන්දනන්නට හම්බුනේ එදා. දොළහයි 45 වගේ වෙද්දී අපිට උඩමළුවට යන්න පුළුවන් වුණා. ලොකු සීතලකුත් එක්ක වැස්සත් එක්කම තමයි අපි උඩමළුවට ආවේ. වැඩි වන්දනාකරුවන් හිටපු නැති නිසා මට උඩමළුවේදී වීඩියෝ එකක් දෙකක් ගන්න පුළුවන් වුණා. ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහොමත් අපිට ඉරසේ බලන්න ප්ලෑන් එකක් තිබුණ නැහැ. අපි තීරණය කරන් හිටියේ පුළුවන් ඉක්මනට ආය පාරක් පහළට එනවා කියන එක. උදේ 6 වෙද්දී අපිට නල්ලතානේට එන්න පුළුවන් වුණා. එතනින් හැටන් වලට තිබ්බ බස් එක අරගෙන අපි හැටන් ස්ටේෂන් එකට ආවා. ප්ලෑන් කරේ උදේම නානුවේ ඉඳලා කොළඹට එන ටිකිරිමැණික ට්‍රේන් එක අල්ලගන්න එක. අත අමාරු වගේදී ට්‍රේන් එක හැටන් වලට ආවා.
ට්‍රේන් එකේ හොඳටම ඉඩ තිබුණු නිසා තර්ඩ් ක්ලාස් එකෙත් හොඳට ඉඩ ඇතුව පහසුවෙන් අපිට එන්න පුළුවන් වුණා. ඕක තමයි අපි හදිස්සියෙන්ම සැලසුම් කරලා ගියපු සිරිපාද ගමනේ කතාව. මේකේ වැදගත්ම දේ තමයි අපි පාවිච්චි කරපු ට්‍රේන්ස් දෙක. මේ ට්‍රේන්ස් දෙක පාවිච්චි කරපු නිසා අපිට ගොඩක් පහසුවෙන් වගේම ඉක්මනට අපේ ගමන අවසන් කරන්න පුළුවන් වුණා. අදට වීඩියෝ එක ඉවරයි. ස්තුතියි වීඩියෝ එක ඉවරනකම් හිටපු ඔයාලා හැමෝටම.